නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. හොඳයි, දැන් පින්වතුන්ලා සාදුකාරයක් දෙන්න. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ, සම්මා සම්බුද්ධ ශාසනය යුද්ධ කිරීමෙන්, සටන් කිරීමෙන්, පංච නීවරණ වැඩිවීමෙන් ආරක්ෂා කරගත හැකිද? මෙහෙමයි මහත්තයෝ, සම්මා සම්බුද්ධ ශාසනය කවදාකවත් යුද්ධ කරලා, සටන් කරලා, එහෙම නැත්නම් පංච නීවරණ වැඩෙන දිශාවට ගමන් කරලා ආරක්ෂා කරගත්තායි කියන මේ අර්ථයක් ලෝකෙ කොතනකවත් නැහැ. කවදාකවත් සම්මා සම්බුද්ධ ශාසනයක් යුද්ධ කරලා, සටන් කරලා නැත්නම් කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ පංච නීවරණ වඩා ගැනීම තුල ආරක්ෂා කරගත්තායි කියන කාරණය ලෝකේ කොතනකවත් නැහැ. තේරෙනවද? ඒක ධර්මයට ගැලපෙන දෙයක් නෙමෙයි. එහෙමයි. ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්මා සම්බුද්ධ ශාසනයක් ආරක්ෂා කරගන්න නම් අනිවාර්යයෙන්ම මහත්යෝ සීලේ ශක්තිමත්භාවයේ මතයි සම්මා සම්බුද්ධ ශාසනයක් ආරක්ෂා කරන්නේ. තේරෙනවද? ඒ කියන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනයක ආරක්ෂාව කියන්නේ ගිහි පින්වතුන්ලා කරන්නා වූ දෙයක් නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න. ඒතර මේ සම්මා සම්බුද්ධ ශාසනයක් කියන්නේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා, සිව්වන පිරිසෙම එකතුවක්. ඒතකොට භික්ෂුන් වහන්සේලාගේ, භික්ෂුණීන් වහන්සේලාගේ පමණක් නෙමෙයි. මේ හතර කොට්ටාසෙම එකතු වෙච්ච තැනයි ශාසනයේ අර්ථය ශක්තිමත්. මොකද කවදාක්වත් ස්වාමින් වහන්සේලාට එහෙම නැත්නම් භික්ෂුණීන් වහන්සේලා වර්තමානයේ අද උපසම්පදා භික්ෂුණීන් වහන්සේලා නැහැ කියන එකයි ධර්මානුකූල తත්වය. ඒතකොට මේ ශාසනය රැකෙන්නේ, භික්ෂු භික්ෂුණී ශාසනය රැකෙන්නේ මහත්වෝ අනිවාර්යයෙන්ම ගිහි උපාසක උපාසිකාවන්ගේ ශක්තිය මත. තේරෙනවද? ඒතකොට ගිහි උපාසිකා උපාසිකාවන් යම්සේද සංඝයා උදෙසා සිව්පසේ අපෝපස්ථානයන් සිද්ධ කරන්නේ, ඒ සිද්ධ කරන ප්‍රමාණයන් මත නිරතුරුවම සංඝයාගේ ශක්තිය වැඩි. තේරෙනවද? එතකොට මේ සම්මා සම්බුද්ධ ශාසනයක ආරක්ෂාව කියන කාරණේ සකස් කරලා දෙන්නේ නිරේතුරුවම මේ උපසම්පදා සීලේ ආරක්ෂාව තුල. ඒක හොඳට දකින්න. කවදාකවත් කිසිම දවසක සම්මා සම්බුද්ධ ශාසනයක් යුද්ධ කරලා ආරක්ෂා කළායි කියන කාරණයක් අපිට අතීතයේ දකින්නට නැහැ. තේරෙනවද? ඒ නිසා නිරේතුරුව සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව පවතින්නේ උපසම්පදා භික්ෂූන් වහන්සේලාගේ ශක්තිමත් සීලය තුල. බුදුරජාණන් වහන්සේ දේශනා කරන උපසම්පදා භික්ෂුන් වහන්සේලාට මේ සතර පරාජිකා කියලා ප්‍රාතිමෝක්ෂ සීලයට අදාළව බලවත්ම සිල්පද හතරක්. තේරෙනවද? මෙන්න මේ ප්‍රාතිමෝක්ෂයට අදාළව මේ සිල්පද හතර යම් උපසම්පදා භික්ෂුන් වහන්සේ කෙනෙක් දුර්වල කරගත්තොත් ඒ උපසම්පදා භික්ෂුන් වහන්සේට බුදුරජාණන් වහන්සේ කියන උපසම්පදාවත් අහිමි වෙනවා. ඒ වගේම පැවිද්ද භික්ෂුත්වයට අහිමි වෙනවා කියන කාරණය. තේරෙනවද? එතකොට එහෙනම් මේ සතර පරාජිකා ආරක්ෂා කරගෙන ස්වාමීන් වහන්සේලා ජීවත් වෙන තාක්කල් සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා වෙනවා. තේරෙනවද? ඒක තමයි ධර්මානුකූලව විග්‍රහ කරන්න තියෙන්නේ. තේරෙනවද? මේ මොහොතේ වර්තමානයේ මේ සතර පරාජිකාවන් ආරක්ෂා කරගෙන ජීවත් වෙන ස්වාමීන් වහන්සේලා දසදහස් ගණන් අපේ රටේ ජීවත් වෙනවා. තේරෙනවද? ඒ කියන්නේ මේ මොහොතේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා වෙන පවතිනවා. එතකොට මේ සතර පරාජික ආරක්ෂා කරන ජීවත් වෙන උපසම්පදා භික්ෂුන් වහන්සේලා ආරෂ්ඨාංගික මාර්ගයේ ලෝකෙට දේශනා කරනවා. තේරෙනවද? පංච උපාදානස්කන්ධයේ සතර සරිපට්ඨාන ධර්මයන් මේ සෑම ධර්මතාවයක්ම ලෝකෙට දේශනා කරනවා. මොකද උන්වහන්සේලා තම සීලෙන් පරිපූර්ණභාවයෙන් ඉන්නේ. තේරෙනවද? එතකොට ශාසනයේ යම් දවසක මහත්යෝ මෙහෙම ගිහිල්ලා මේ සතර පරාජික ආරක්ෂා කරගෙන ජීවත් වෙන අවසාන ස්වාමීන් වහන්සේ ඉතුරු වෙන දවසක් එනවා. ඒක අනාගතයේ යම් දවසක සිද්ධ වෙයි. ඒ කියන්නේ දැන් උන්වහන්සේ තමයි සතර පරාජික ආරක්ෂා කරගෙන ජීවත් වෙන අවසාන ස්වාමීන් වහන්සේ. තේරෙනවද? ඒ අවසාන ස්වාමීන් වහන්සේ අපවත් වෙන තැන මහත්යෝ අන ශාසනයේ අතුරුදහන් වීම සිද්ධ වෙනවා. තේරෙනවද? ඒ නිසා කොතනකවත් මේ ශාසනයේ ආරක්ෂාව කියන කාරණේ, ශාසනයේ සුරක්ෂිතභාවය කියන කාරණේ මහත්යෝ නිරතුරුවම රඳා පවතින්නේ අපේ උපසම්පදා භික්ෂුන් වහන්සේලාගේ තියෙනා වූ ශක්තිමත් සීලය මත. තේරෙනවද? මේ සතර පරාජිකාවන් ඇතුළු උතුම් ප්‍රාතිමෝක්ෂ සීලයේ අර්ථය තුල. ඒ නිසා උපසම්පදා භික්ෂුන් වහන්සේලා සතර පරාජිකා ඇතුළු උතුම් ප්‍රාතිමෝක්ෂ සීලයන් ආරක්ෂා කරගෙන ජීවත් වෙන තාක්කල් තේරෙනවද? සම්මා සම්බුද්ධ ශාසනය කියන කාරණය ආරක්ෂා වෙලා පවතිනවා. ඒක ධර්මතාවය. තේරෙනවද?
එතකොට ඒ හා සමානව ස්වාමීන් වහන්සේලා ප්‍රාතිමෝක්ෂ සීලෙන් ශක්තිමත් වෙනකොට සතර පරාජිකාවෙන් ශක්තිමත් වෙනවා වගේම ගිහි පින්වතුන්ලා දක්ෂ වෙන්න ඕනේ. ගිහි පින්වතුන්ලාට අදාළ වෙන පංචශීලය තුල ශක්තිමත් භාවයට පත් වෙන්න. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම ස්වාමීන් වහන්සේලා ප්‍රාතිමෝක්ෂ සීලය තුල ශක්තිමත් වෙද්දී සතර පරාජිකා ධර්මයන් තුල ශක්තිමත් වෙද්දී ඊට අදාළව ගිහි පින්වතුන්ලාත් නිරේතුරුව පංචශීලය තුල ශක්තිමත් වෙලා සද්ධාව තුල ශක්තිමත් වෙද්දී මහත්යෝ එහි ශක්තිය තුලින් අනිවාර්යම ශාසනීය ආරක්ෂාව සිද්ධ වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ අපිට එහෙම දේශනා කළා. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම කවුරුන් හෝ අදහස් කරනවා නම් ශාසනය කියන කාරණය යුද්ධ කිරීමෙන් එහෙම නැත්නම් සටන් කිරීමෙන් එහෙම නැත්නම් පංච නීවරණ වැඩ ක්‍රම වේදකින් ආරක්ෂා කරන්න පුළුවන් කියලා කවදාකවත් ඒක සිද්ධ වෙන්නේ එහෙම දෙයක් අතීතයේ සිද්ධ වෙලා නැහැ. ඒ නිසා ශාසනයේට යම් හෝ අභියෝගයක් යම් හෝ ප්‍රශ්න ගැටලු මතුවෙන මොහොතක් පාසා තේරෙනවද? මොකද සමාජයේ ශ්‍රද්ධාව දුර්වල වෙන්න නිරේතුරුවම ශාසනය අභියෝගයට ලක් වෙනවා. ඒක වර්තමානයේ වෙච්ච දෙයක් නෙමෙයි අතීතයේ විදේශයන්හි බුරුම රටෙන් තායිලන්තෙන් අපිට උපසම්පදාව නැවත ගේන්න උනේ අතීතයේ තිබ්බා වූ අපේ සම්මා සම්බුදු ශාසනයේ අර්ථයන් අතුරුදහන් වෙච්ච නිසා. සියලුම උපසම්පදා භික්ෂුන් වහන්සේලා පරාජිකාවන්ටපත් වෙච්ච නිසා. එහෙනම් එහෙමනම් නිරේතුරුව මහත්වෝ ශාසනයේ ඉදිරියේ අනතුරක් අපිට යම් හෝ සේයාවක් දැනෙනවා නම් අපි ආයුත්තේ පංච නීවරණ වැඩෙන මාර්ග ඔස්සේ සටන් කරන්න නෙමෙයි. එහෙම ගියොත් ප්‍රශ්නේ තව අර්බුදයක් කරා ගමන් කරනවා. ඒ නිසා නිරේතුරුව ශාසන අර්බුදයන් මතුවෙන මොහොතක් පාසා පැවිදි පක්ෂයක් විශේෂයෙන්ම පැවිදි පක්ෂයේ Taman දක්ෂ වෙන්න ඕනේ මහත්වෝ නිරේතුරුව සීලය තුල ශක්තිමත්. තේරෙනවද? අදට වඩා හෙට වැඩිපුර සිල්පදයක් ආරක්ෂා කරන්න. හෙටට වඩා අනිද්දා වැඩිපුර සිල්පදයක් ආරක්ෂා කරන්න. එතකොට මේ සීලේ ශක්තිමත් භාවය වැඩි වෙන්න මහත්වෝ ඒ ශක්තිමත් භාවය තුල නිරේතුරුව ශාසනයේ අර්ථය ආරක්ෂා කරන්න. තේරෙනවද? ඒ වගේම ගිහි පින්වතුන්ලා දක්ෂ වෙන්න ඕන ශාසනයන්ට යම් අභියෝගයන් යම් අනුතුරු වෙල්ලන මේ දිශාවට යනකොට නිරේතුරුවම තෙරුවන් කෙරේ සද්ධාව තුල සීලය තුල ශක්තිමත් වෙනවා. තේරෙනවද? තෙරුවන් කෙරේ සද්ධාව තුල සීලය තුල ශක්තිමත් වෙලා Tamanගේ ගම ආරණ්‍ය මුල් කරගෙන නිරේතුරුව පින්කම් කරද්දී දන් දෙද්දී සිල් ආරක්ෂා කරද්දී ධර්ම දේශනා පවත්වද්දී මේවා තුලින් නිරේතුරුවම අපේ කුසල ශක්තිය වැඩි වෙනවා. තේරෙනවද? ඒතකොට දැන් සංඝයා හැටියට සංඝයා ප්‍රාතිමෝක්ෂය ආරක්ෂා කරගෙන ජීවත් වෙනවා. ඒගොල්ලන්ගේ සීලේ ශක්තිය නිරතුරුව වැඩි වෙනවා. ජනතාවගේ ශ්‍රද්ධාව සහ සීලේ ශක්තිය වැඩි වෙනකොට මේ පැත්තෙන් කුසල් ශක්තිය, කුසල් මූලයන්ගේ ශක්තිය වැඩි වෙනවා. ඒතකොට මේ පැත්තෙන් සංඝ ශාසනය තුල ගිහි උපාසක උපාසිකාවන් තුල කුසල් ශක්තිය වැඩි වෙන්න මහත්යෝ අර ශාසනයට අභියෝග කරන්නා වූ ශාසනයට වින කරන්නා වූ යම් බලවේග තියෙනවා නම් නිරතුරුව ඒගොල්ලෝ බලවත් අකුසලයන්ට තේන. ඒතකොට මෙතන තමයි අපි ශාසනයක් ආරක්ෂා කරන්න තැන. තේන. ඒතකොට ශාසනයට අභියෝගයක් එල්ල වෙනවා කියන තැනදී අපි පංච නීවරණ වඩාගෙන ඉස්සරහට යනවා නම් මහත්යෝ අපි දෙපාර්ශ්වයේ ඉන්න අකුසල් තුල. ඒතකොට අකුසලියක් තුලින් කවදාකවත් අපිට යහපත් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න බැහැ. තේන. ඒ නිසා අපි නිරේතුරුව දක්ෂ වෙන්න ඕනේ. අද හෝ හෙට හෝ අනිද්දා හෝ අනාගතයේදී හෝ ශාසනයට සම්මා සම්බුද්ධ ශාසනයට යම් අනතුරක් සේයාවක් හෝ දැනෙනවා නම් කවදාකවත් යුද්ධ කරලා සටන් කරලා පංච නීවරණ වැඩෙන දිශාවන්ට කියලා මේක නවත්තන්න බෑ කියන කාරණේ තේරුණා. තේරෙනවද? එතනදී අපි දක්ෂ වෙන්න ඕනේ හැකිතාක් සීලය තුල ශක්තිමත් වෙලා මේ අභියෝගෙට මුහුණ දෙන්න. ඉතින් දැන් භික්ෂුවක් හැටියට මහත්යෝ මම පැහැදිලිව විවෘතව භික්ෂුවක් හැටියට මම කියනවා සම්මා සම්බුද්ධ ශාසනයට මොන අනාගතයේ අනතුරක් වුණත් මම කවදාකවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ප්‍රාතිමෝක්ෂ සීලයක සිල්පදයක් දුර්වල කරගන්නේ බුදුරජාණන් වහන්සේ අපිට එහෙම කියලා නැහැ. තේරෙනවද? ඒ නිසා ශාසනය ආරක්ෂා කරනවා කියන්නේ අපේ සිල්වත්භාවය තව තවත් ආරක්ෂා කරගන්න. තේරෙනවද? අපේ සිල්වත්භාවය ආරක්ෂා තුනයි ශාසනය ආරක්ෂා වෙන්නේ කියන විශ්වාසය අපි තුල නිරතුරුව තියෙනවා. තේරෙනවද? ඒ නිසා මහත්මයා අහපු ප්‍රශ්නේ තමයි යුද්ධ කිරීමෙන් එහෙම නැත්නම් සටන් කිරීමෙන් පංච නීවරණ වැඩෙන දිශාවෙන් මහත්යෝ ශාසනයේ ආරක්ෂාවක් සිද්ධ වෙනවාද කියන කාරණේ ඒකට පැහැදිලිව කියන්න තියෙන උත්තරේ තමයි කවදාකවත් පංච නීවරණ වැඩෙන දිශාවෙන් ශාසනයක් ආරක්ෂා කළා කියන කාරණේ ධර්මයේ නැහැ. ඒ නිසා නිරේතුරුව ශාසනයේ ඉදිරියට අනතුරක් මතුවෙන සෑම වෙලාවම සංඝයා හැටියට උතුම් පැවිදි මේ උපසම්පදාලාභී ස්වාමීන් වහන්සේලා සාමණේර ස්වාමීන් වහන්සේලා Tamanට හිමි සීලේ ශක්තිය දවසින් දවස වැඩි කරගන්න. ගිහි පින්වතුන්ලාගේ සීලේ ශක්තිය වැඩි කරගන්න. Taman සීලෙන් ශක්තිමත් වෙන්න කුසල් මූලයන් වැඩෙන්න පිනේ ශක්තිය වැඩෙන්න
ශාසනයට අනතුරුදායක කරන්නා වූ ක්‍රම අකුසල් බලවත් වෙලා ප්‍රමාණිකව දුර්වලභාවයට එන්නේ තැන තමයි මහත්වෝ ශාසනයක් ආරක්ෂා කරන තැන. එහෙනම් ස්වාමීන් වහන්සේ දුටුගැමුණු රජතුමා යුද්ධයක් කළේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීමට නේද? නෑ මහත්වෝ. දුටුගැමුණු රජතුමා යුද්ධ කළේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න නෙමෙයි. තේරෙනවද? ඒක හොඳට තේරුම් ගන්න. ඔය දුටුගැමුණු රජතුමා කියන්නේ අතීතේ රහතන් වහන්සේලා වැඩ සිටි යුගයක ජීවත් වෙච්ච කෙනෙක්. ඒතොර රහතන් වහන්සේලාගේ ඇසුර ලැබලා අප්‍රමාණ මහා සංඝරත්නයේ ඇසුර ලැබලා ධර්මයේ ශ්‍රවණය කරලා ඒ වගේම විහාර මහදේවී වගේ බොහොම බුද්ධිමත් දැනුම තියෙන අම්මා කෙනෙක්ගේ අනුශාසනා ලැබපු දුටුගැමුණු රජතුමා කවදාකවත් මං හිතන්නේ මේ යුද්ධ කරලා ශාසනයක් රකින්න පුළුවන් කියන කාරණේ හිතන්නේ නැති කියලා. තේරෙනවද? ඒ නිසා දුටුගැමුණු රජතුමා අනිවාර්යයෙන්ම දන්නවා මොකද රහතන් වහන්සේලා එදා ඇසුරු කරපු නිසා මහා සංඝරත්නය ඇසුරු කරපු නිසා මේ ශාසනයේ සුරක්ෂිතභාවය ආරක්ෂා වෙන්නේ උපසම්පදා භික්ෂූන්ගේ ප්‍රාතිමෝක්ෂ සීලය ආරක්ෂාව තුළ කියලා. තේරෙනවද? ඉතින් ඒක නොදැනෙන විදිහ නැහැ මොකද දුටුගැමුණු රජතුමා රහතන් වහන්සේලාගේ ඇසුර ලැබපු කෙනෙක්. තේරෙනවද? ඒ නිසා දුටුගැමුණු රජතුමා සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම උදෙසා යුද්ධ කළායි කියන කාරණය ධර්මානුකූලව මම විශ්වාස කරන්නේ නැහැ. මොකද එතුමා ධර්මකාමී රජ කෙනෙක් නිසා. එතකොට දුටුගැමුණු රජතුමා මේ යුද්ධ කරන්නේ මහත්වෝ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නේ නෙමෙයි. මේ සිංහල බෞද්ධ රට ආරක්ෂා කරනවා. මේක කාරණා දෙකක්. තේරෙන්නේ? දැන් මිහිඳු මහරහතන් වහන්සේ අපේ රටට වඩින මොහොත දක්වා මේක සිංහල රට. සිංහල රට කියලා කිව්වේ. නමුත් මිහිඳු මහරහතන් වහන්සේ මේ සම්මා සම්බුද්ධ ශාසනය ස්ථාපිත කළාට පස්සේ මේක සිංහල බෞද්ධ රටක් බවට පත් වුණා. මේ දෙක එකතු වුණා. ඒතකොට සිංහල බෞද්ධයා කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරන කෙනා. ඒක තමයි සිංහල බෞද්ධයා කියන්නේ. ඒතකොට මෙන්න මේ සිංහල බෞද්ධකම කියන්නේ මහත්වෝ එකට බැඳුන ආයුධයක්. මේක වෙන් කරලා ගන්න බෑ. තේරෙනවද? ඒතකොට මේ බෞද්ධකම ශාසනය කියන්නේ ගසේ අරටුව නම් ගසේ පොත්ත තමයි සිංහල බෞද්ධ රට. මේ දෙක එකට බැඳිලා තියෙන්නේ. තේරෙනවද? මේ දෙක එකට බැඳිලා තියෙන නිසා මේ දෙක වෙන් කරන්න යන තැන මේ දෙකේම විනාශය සිද්ධ වෙනවා. තේරෙනවද? ඒ නිසා දුටුගැමුණු රජතුමා සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න නෙමෙයි යුද්ධ කළේ. දුටුගැමුණු රජතුමා මේ සම්මා සම්බුද්ධ ශාසනය නැමැති අරටුව ආරක්ෂා කරලා දෙන මේ සිංහල ජාතිය කියන මෙන්න මේ සිංහල රට කියන පොත්ත තමයි ආරක්ෂා කරන්නේ සටන්. ඒක හොඳට තේරුම් ගන්න. මේක දෙකක්. තේරෙනවද? අපි යම් විදියකින් සිංහල මේ බෞද්ධ රට කියන මේ පොත්ත දුර්වල වෙන්න දුන්නොත් පොත්ත දුර්වල වුණොත් මොකද්ද වෙන්නේ? අරටුව දුර්වල වෙනවා. තේරෙනවද? ශාසනයට අත තියන්න අවශ්‍ය නැහැ. පොත්ත දුර්වල කරගත්තා නම් අනිවාර්යයෙන්ම අරටුව දුර්වල වෙලා වෙනවා. තේරෙනවද? එතකොට දුටුගැමුණු රජතුමා දන්නවා දැන් අරටුව ශක්තිමත් කියලා. ඇයි අරටුව ශක්තිමත්? එදා හිටිය රහතන් වහන්සේලා, එදා හිටිය ස්වාමීන් වහන්සේලා ප්‍රාතිමෝක්ෂය ශක්තිමත් ආරක්ෂා කරගත්තා. බෞද්ධ ජනතාව සිල්පද පහ ශක්තිමත් ආරක්ෂා කරගත්තා. එතකොට දුටුගැමුණු රජතුමා දන්නවා අරටුව ශක්තිමත් කියලා. තේරෙනවද? එතකොට මේ ශක්තිමත් අරටුව විනාශ කරමින් තිබුණේ කවුද? දුර්වල රාජ්‍යය. තේරෙනවද? අර පොත්ත නැමැති දුර්වල රාජ්‍යය. තේරෙනවද? එතකොට මේ දුටුගැමුණු රජතුමා අරටුව ආරක්ෂා කරන්න නෙමෙයි සටන් කළේ. බුදුරජාණන් වහන්සේ දන්නවා මේ අරටුව මහා සංඝයා ආරක්ෂා කරනවායි කියලා. මොකද එදා සියලුම සංඝයා ප්‍රාතිමෝක්ෂය තුල බොහොම ශක්තිමත් භාවයෙන් හිටියේ. ඒ රහතන් වහන්සේලාගේ අවවාද අනුශාසනා මත ඒතර අරටුව ආරක්ෂා වෙනවා කියලා මේ රජතුමා දන්නවා. මේ අරටුව ආරක්ෂා වෙනවා කියලා දැනගෙන රජතුමා යුද්ධ කළේ මොකද මේ අරටුව ආරක්ෂා කරලා දෙන්න. පොත්ත රකින්න. ඒතර මේ පොත්ත කියන්නේ මොකද්ද? පොත්ත කියලා කියන්නේ මහත්ව මේ සිංහල බෞද්ධ රට. ඒ නිසා මේ රාජ්‍ය දුර්වල වෙච්ච තැනදී අනිවාර්යයෙන් මේ දුර්වලභාවය නිසා සම්මා සම්බුද්ධ ශාසනයේ දුර්වලභාවයට පත් වෙනවා. මේ රාජ්‍ය කැඩුනොත්, මේ රාජ්‍ය බෙදුනොත්, මේ රාජ්‍ය ඒකීයභාවයේ දුර්වල වුණොත්, ඒ දුර්වල මොහොතක් පාසා සම්මා සම්බුද්ධ ශාසනයට කවුරුත් අත තියලා නැහැ. අත තියලා නැහැ. සම්මා සම්බුද්ධ ශාසනය තියෙනවා. නමුත් මහත්ව පොත්ත දුර්වල කරන මොහොතක් පාසා අනිවාර්යයෙන්ම අරටුව දුර්ලභාවයටපත් වෙනවා. තේරෙනවද? ඒතකොට දුටුගැමුණු රජතුමා මෙන්න මේ අරටුව වෙනුවෙන් නෙමෙයි සටන් කළේ. අරටුව ආරක්ෂා කරලා දෙන සිංහල බෞද්ධ රට කියන මේ පොත්ත ආරක්ෂා කරලා දෙන්න. තේරෙනවද? ඒ නිසා ගිහි පින්වතුන්ලා වශයෙන් පින්වතුන්ලා දකින්න ඕනේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ වගකීම තියෙන සංඝයා. තේරෙනවද? ඒ නිසා සංඝයා උතුම් ප්‍රාතිමෝක්ෂ සීලයන් ආරක්ෂා කළා, සාමණේර සීලයන් ආරක්ෂා කළා, නිරේතුරුවම සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කළා දෙන්න. තේරෙනවද? සංඝයා ඒක ආරක්ෂා කළා දෙන්න. තේරෙනවද?
ඒතකොට ගිහි පින්වතුන්ලාට මොකද්ද කරන් තියෙන්නේ? මේ සංඝයා ආරක්ෂා කරලා තියෙන මේ අරටුව ආරක්ෂා කරන පොත්ත රැකලා දෙන්න. තේරෙනවද? පොත්ත රැකලා දෙන්න. සංඝයා කොච්චර ශාසනය ආරක්ෂා කළත් ගසේ පොත්ත දුර්වල වෙනවා නම් මහත්තයෝ ශාසනය ආරක්ෂා කළා කියන කාරණේ වැඩක් වෙන්නේ. මොකද පොත්ත දුර්වල වීගෙන එනකොට අනිවාර්යයෙන්ම මහත්තයෝ අරටුව දුර්වල වෙනවා. තේරෙනවද? අරටුව අභියෝගයට ලක් වෙනවා අනිවාර්යයෙන්. තේරෙනවද? ඒ නිසා ගිහි පින්වතුන්ලා හැටියට පින්වතුන්ලා දක්ෂ වෙන්න ඕනේ. තේරෙනවද? මේ ගසේ පොත්ත ආරක්ෂා කළ දෙන්න. තේරෙනවද? අරටුව ආරක්ෂා කරන එක භික්ෂුන් වහන්සේලා විසින් සිද්ධ කළා. උන්වහන්සේලා සීලය තුල ශක්තිමත් වෙමින් අරටුව ආරක්ෂා කළා දෙන්න. ඒ නිසා ගිහි පින්වතුන්ලාගේ වගකීම තියෙන එදා ගිහි පින්වතෙක් හැටියට දුටුගැමුණු රජතුමාගේ වගකීම දැක්කා. තේරෙනවද? දුටුගැමුණු රජතුමාගේ වගකීම දැකලා ජනතාව ඒකරාශී කරගෙන අන්න අරටුව ආරක්ෂා වෙන විදිහට පොත්ත ආරක්ෂා කළා තිබ්බා. තේරෙනවද? අරටුව ආරක්ෂා කරන විදිහට පොත්ත ආරක්ෂා කළා තිබ්බා. ඒ නිසා පොත්ත ආරක්ෂා කිරීමේ වගකීම කාටද තියෙන්නේ? ජනතාවට. තේරෙනවද? සිංහල බෞද්ධ ජනතාවටයි පොත්ත ආරක්ෂා කරලා දීමේ වගකීම තියෙන්නේ. ඒතකොට ඒ වගකීම කරා යද්දී නිරේතුරුව සිංහල බෞද්ධ ජනතාව මොකද කරන්න ඕනේ? සද්ධාවෙන් පරිපූර්ණ භාවයට පත් වෙන්න. ඒක තමයි මූලික දේ. තේරෙනවද? සද්ධාවෙන් පරිපූර්ණ භාවයට පත් වෙන්න. බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය කෙරෙහි කීකරු භාවය ඇති කරගන්න. දෙවනුව ඊට පස්සේ නිරේතුරුව සිල්පද පහ තුල ශක්තිමත් වෙන්න. තුන්වෙනුව අනිවාර්යයෙන්ම යා මෛත්‍රී චිත්තය තුල ශක්තිමත්වයි මේ ව්‍යායාමයට යෙදෙන්නේ. තේරෙනවද? ඒතකොට මේ ව්‍යායාමයේ තුල මහත්යෝ නිරේතුරුවම තමන් දක්ෂණං මේ පොත්ත කියන කාරණය මේ සිංහල බෞද්ධ රාජ්‍ය කියන කාරණය දුර්වල භාවයට පත් නොවි පවත්වාගෙන යන්න ඒ පවත්වාගෙන යන මොහොත දක්වා ශාසනීය ආරක්ෂාව සුරක්ෂිත වෙනවා. මොකද ස්වාමීන් වහන්සේලා සීලය තුල ශක්තිමත් ශාසනීය ආරක්ෂාව සිද්ධ වෙනවා. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම දකින්න ඕනේ මහත්යාව ප්‍රශ්නේ තමයි දුටුගැමුණු රජතුමා යුද්ධ කළේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට නේද කියන කාරණය. ඒක පැහැදිලි උත්තරේ නැහැ කියන කාරණය. තේරෙනවද? ඒ රජතුමා යුද්ධ කළේ අරටුව වන සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂාව උදෙසා නෙමෙයි. මේ අරටුව ආරක්ෂා කරගෙන පොත්ත වෙන මේ රටේ සිංහල බෞද්ධ රටේ ඒකීයභාවයේ සුරක්ෂිතභාවය දෙන්න. එතන ආරක්ෂා කරද්දී මේ දක්වා මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා වෙලා තේරෙනවද? ඉතින් ඒක ඒ විදිහට තමයි ගලපන්නේ. තේරෙනවද? මොකද ශාසනයක් කියන්නේ ජාතියක් කියන්නේ මේ සෑම දෙයක්ම මහත්යෝ නිරේතුරුවම අනිත්‍යභාවයට පත් වෙන්නා වූ ධර්මතාවය. තේරෙනවද? මේ අග්ගඤ්ඤ සූත්‍රයට අදාළව මේ ලෝකේ යම් දවසක හටගත්තද මේ දක්වා මහත්යෝ ජාතීන් දසදහස් ගණන් ලක්ෂ ගණන් ඇති වෙලා නැති වෙලා යන්නේ ඇති. සම්මා සම්බුද්ධ ශාසන දසදහස් ගණනක් ඇති වෙලා නැති වෙලා යන්නේ. සම්මා සම්බුද්ධ ශාසන අප්‍රමාණ ප්‍රමාණයක් ඇති වෙලා නැති වෙලා යන්නේ ඇති. තේරෙනවද? ඒ නිසා නිරේතුරුව මහත්යෝ ජාතිය කියන දේ ශාසනය කියන දේ නිත්‍ය ධර්මයක් නෙමෙයි. තේරෙනවද? ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ නිරේතුරුවම මේ දුර්ලභම දේවල්. තේන සම්මා සම්බුද්ධ ශාසනයක් කියන්නේ මහත්යෝ මේ ලෝක ධාතුවේ දුර්ලභම දෙයක්. තේන්න? ශාසනය තරම් දුර්ලභ වූ දෙයක්, ශාසනය තරම් ශ්‍රේෂ්ඨ වූ දෙයක් මේ ලෝක ධාතුවේ අපිට තව දකින්න නැහැ. තේන්න? ඒ නිසා මේ ශාසනීය ආරක්ෂා උදෙසා අනිත්‍යයි කියන ධර්මතාවයේ බව ඇත්ත. නමුත් මහත්වෝ මේ අනිත්‍ය වූ ශාසනය හැකිතා වඩා දවසක් ආරක්ෂා කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ස්වාමීන් වහන්සේ සම්බුද්ධ ශාසනය අපේ රටත් අතර තියෙන විශේෂ සම්බන්ධතාවයක් මොකද ස්වාමීන් වහන්සේ? මෙහෙමයි මහත්වෝ අපේ මේ සම්මා සම්බුද්ධ ශාසනයත් අපේ රටත් කියන කාරණේ විශේෂ සම්බන්ධය මොකක්ද කියන කාරණේ දකිද්දී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවාට පස්සේ ඒතර මිහිඳු මහෝත්තමයාණන් වහන්සේ අපේ රටට මේ උතුම් ධර්මය ගෙනාවට පස්සේ තේරෙනවද මේ ශාසන බාරකාරීත්වය තියෙන්නේ අපේ රටේ. ඒක තේරුම් ගන්න. තේරෙනවද? මේ ශාසන බාරකාරීත්වය තියෙන්නේ මේ සිංහල බෞද්ධ රටේ. එහෙම නැතුව තායිලන්තයටවත් බුරුමිටවත් නෙමෙයි. එහෙම නැත්නම් ඉන්දියාවටවත් නෙමෙයි. තේරෙනවද? ඒක මහත්වෝ මේ කුසලයේ නිසාම මේ උතුම් රාජ්‍යයට එක පැමිණලා තියෙනවා. මේ උතුම් රාජ්‍යය රජ කරන්නේ කවුද? රජතුමාගේ බාරයට එක පැමිණලා තියෙනවා. තේරෙනවද? මොකද බුදුරජාණන් වහන්සේ පිරිනිවී ගියා. ඊට පස්සේ මිහිඳු මහෝත්තමයාණන් වහන්සේ පිරිනිවී ගියා අපේ රටේ උතුම් ධර්මය ගෙනල්ලා. ඒ නිසා මේ ස්වයං ක්‍රීයව මහත්වෝ මේ ශාසන බාරකත්වය දරන්නේ මේ බෞද්ධ රට. මේ සිංහල බෞද්ධ රට. ඒතොරේ බාරකාරත්වයේ ප්‍රධාන නියෝජිතයා බවට වන්නේ රාජ්‍ය නායකතුමා. කවුරු හරි. තේරෙනවද? මොකද ශාසන බාරකාරීත්වය අපිට තියෙනවා කියලා කියන්නේ මහත්වෝ
ජීවමාන බුදුරජාණන් වහන්සේ හැටියට සැලකෙන සියලුම උතුම් පූජනීය වස්තුන් පිහිටලා තියෙන අපේ රටේ. ජීවමාන බුදුරජාණන් වහන්සේ හැටියට දකින ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ, ජීවමාන බුදුරජාණන් වහන්සේ දකින රුවන්වැලි මහා සෑ සමුදුන් වහන්සේ, තූපාරාම සෑ සමුදුන් වහන්සේ, ඒතකොට දන්තදාසුන් වහන්සේ, ශ්‍රී පාදපත් වහන්සේ, මේ සෑම උතුම් පූජනීය මේ පූජනීය තත්වයට පත් වුණ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වන්දමාන කරන සියලුම පූජනීය වස්තුන් තියෙන අපේ මේ රටේ. ඒ වගේම දවසට දෙවිවරු සම්‍යක් දෘෂ්ටියට පත්වෙච්ච දෙවිවරු දසදහස් ගාණක්, බ්‍රහ්මයන් දසදහස් ගාණක් වන්දනා කරන බිමක් තියෙනවා නම් ඒ බිම් කර මේ බිම් කඩමයි මහත්තයෝ. තේරෙනවද? ඒ නිසා මුළු සම්මා සම්බුද්ධ රාජ්‍යයේම මහත්තයෝ බාරකාරත්වය මේ සිංහල බෞද්ධ රටටයි හිමිලා තියෙන්නේ. තේරෙනවද? ඒක තමයි හිතන්න දක්ෂ වෙන්නේ. තේරෙනවද? ඒතර ඒ නිසා නිරතුරුව මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීම උදෙසා අනිරේතුරුවම මේ රටේ රාජ්‍ය නායකයන් කවුරු රාජ්‍ය නායකත්වයට පත් වුණා එතන මාත්‍යෝ පූජනීය වන්දනීය වැඩිමක් තියෙනවා එතුමාට. තේන්න? දේශපාලනයක් අපිට අදාළ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශපාලනය ගැන වික්ෂුන් අපිට කොතනකවත් කතා කරන්න කියලා නැහැ. නමුත් සම්මා සම්බුද්ධ ශාසනය ගැන කතා කරන්න බුදුරජාණන් වහන්සේ අපිට නිදහස දීලා තියෙනවා. ඒ නිසා මේ ශාසන බාරකාරීත්වය ලැබිලා තියෙන්නේ මාත්‍යෝ මේ රටටයි. ඒ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පෙනී සිටින සියලුම පූජනීය වස්තුන් ස්ථානගත වෙලා තියෙන මේ රටේ. තේරෙනවද? ඒතර මේ උතුම් වස්තුන් යම් දවසක විනාශ වෙන්න මහත්තයෝ ශාසනයේ සියලුම තියෙනා වූ සියලුම සාධකයන් විනාශභාවයට පත් වෙලා යනවා. තේරෙනවද? ඒ නිසා නිරතුරුවම මේ රට පාලනය කරන පාලක පින්වතුන්ලා දකින්න ඕනේ. මේ රටේ පාලකයෙක් කියන්නේ මහත්තයෝ මේ ලෝකයේ අනිත් සෑම රටක පාලකයෙකුට වඩා පූජනීයත්වයක් මේ රටේ පාලකතුමන්ට බුදුරජාණන් වහන්සේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් මාත්‍යෝ අර මහා සාගරේ පරාද වෙන තරමට ලේ දන් දීලා බුදුරේ දන් දීලා මහා සාගරේ පස් පරාද වෙන තරමට ශරීර මාංශ දන් දීලා අර සියලුම සම්පත් යසීසුරු රාජ්‍යයන් දන් දීලා මාත්‍යෝ මේ අවබෝධ කළා වූ සම්මා සම්බුද්ධ රාජ්‍යයේ මේ අවසාන කාල වකවානුවේ මේ තියෙනා වූ ශක්තිය මේ දේශේ ශක්තිය මතයි තියෙන්නේ. ඒ නිසා නිරතුරුවේ පූජනීය වගකීම් අපි තේරුම් ගන්න ඕනේ. තේරෙන රාජ්‍යයක් හැටියට රාජ්‍ය නායකයින් හැටියට තමන් වෙත පැවිරිලා තියෙන මේ වන්දනීය පූජනීය මේ වගකීම් ගෞරවයෙන් තේරුම් ගන්න ඕනේ. තේරෙන? එහෙම තේරුම් නොගන්න තැන මහත්යෝ නිරතුරුවම තමනුත් විනාශයටපත් වෙලා රාජ්‍ය ධර්මානුකූලව විනාශයටපත් වෙන තැනටපත් වෙනවා. තේරෙන? ඒ නිසා මේ වගකීම තමන් නිරතුරුව දකින්න වෙනවා. තේරෙන? ඒ වගකීම දකින්නවා වගේම පාලකතුමන්ලා නිරතුරුව දක්ෂ වෙන්න ඕනේ තමන් වෙත පැවරිලා තියෙන වගකීම නිසියාකාරව ඉටු කරන්න. නිසියාකාරව ඉටු කරන්න. ඒතකොට නිසියාකාරව ඉටු නොකර මහත්යෝ සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයන් දුර්වල වෙන දිශාවට යන්න ගියොත්. ඒකට රාජ්‍යයේ තියෙනා වූ සුරක්ෂිතභාවය දුර්වල වෙන දිශාවට යන්න ගියොත්. ඒ කියන්නේ ගහේ පොත්ත දුර්වල කළා. කෙනෙක් කියන්න පුළුවන් පැහැදිලිව නෑ සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයන්ට කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ කියලා. ඒක ඇත්ත වෙන්න පුළුවන්. නමුත් මහත්වෝ සම්මා සම්බුද්ධ ශාසනයට ප්‍රඥාවක් උන් නැති බව ඇත්ත. එහෙනම් මෙතන මේ පැත්තෙන් පොත්ත දුර්වල වෙනවා නම් අනිවාර්යයෙන්ම අරටුව. ඒ ගැන කතා කරන්න දෙයක් නැහැ. පොත්ත දුර්වල වෙනවා නම් අරටුව දුර්වල වෙනවා. ගහම මැරිලා යන අවසානයේදී පොත්ත දුර්වල වුණා, අරටුව දුර්වල වුණා, ගහම. ඒ නිසා මෙන්න මේ අභියෝගයන් අපි දකින්න වෙනවා. ජනතාව හැටියට රට පාලනය කරන පින්වත් පාලකින් හැටියට. තේරෙනවද? මොකද මේ රටේ පාලකයෙක් වෙලා උපදින්නේ යම් කෙනෙක් මහත්වෝ අප්‍රමාණ පිනකින්මයි. ඒ පිනකින්මයි. ඒ පාලකතුමන්ලා දක්ෂ වෙන්න ඕනේ පින නිවැරදි ආකාරයෙන් ගලපගෙන ඊට වඩා ශක්තිමත් කුසල් තියෙන තැනකට ජීවිතේ අරගෙන යන්න. ජීවිතේ අරගෙන යන්න. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම මෙන්න මේ වගකීම පාලකතුමන්ලා ගිහි පින්වතුන්ලා නිරේතුරුවම තමයි දකින්න දක්ෂ වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් මෛත්‍රිය වඩනවා නැවත නැවතේ මෛත්‍රිය පුහුණු කරනවා යමෙක් සීලය වඩනවා නම් ඒ සීලය නැවත නැවත පුහුණු කරනවා නම් ඒ කෙනා ඊළඟ ජීවිතයේ බ්‍රහ්ම ලෝකේ උපතක් කැමති වෙන කියලා. එයා බ්‍රහ්ම ලෝකේ ඉපදුනේ නැත්නම් බුදුරජාණන් වහන්සේ කියනවා එයා ශාස්ත්‍රීය දිව්‍ය තලයක දිව්‍ය උපතක් කැමති වෙන්නේ කියලා. එයා ශාස්ත්‍රීය දිව්‍ය තලයක ඉපදුනේ නැත්නම් බුදුරජාණන් වහන්සේ කියනවා එයා මනුස්ස ලෝකේ රජ කෙනෙක්, සිටු කෙනෙක්, ඇමති කෙනෙක්, മന്ത്രി කෙනෙක්, ගම්පතියෙක් වෙන්න කැමති වෙන්න ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා ගිය ජීවිතේ මෛත්‍රී වඩපු කෙනෙක් ගම්පතියෙක්ට පල්ලෙහා නම් ඉපදෙන්නේ නැහැ. ගම්පතියෙකුට පල්ලෙහාටලා ඉපදෙන්නේ නැහැ කියනවා. එහෙනම් මේ රටේ දේශපාලඥයින් කියන්නේ පෙර ජීවිතේ අප්‍රමාණ පින්කම් කරපු අය.
මේ ධර්මානුකූල විග්‍රහයක් මේ කරන්නේ. තේන්න? අප්‍රමාණ මෛත්‍රිය වඩපු අප්‍රමාණ සිල් රැකපු අය. ඒ නිසායි මේසා අභියෝගයන් තත්වයන් මැද්දේ මහා සටන් කරලා මහා මැතිවරණ කරලා අවසානයේ විශාල තරඟයකින් ජයග්‍රහණයට පත් වෙන්නේ. මොකද පෙර ජීවිතයේ සීලේ ශක්තිය, පෙර ජීවිතයේ මෛත්‍රියේ ශක්තිය. ඒ සීලේ මෛත්‍රියේ ශක්තිය නිසා Taman තුල තියෙන ආයුෂ වර්ණයේ සැපයේ බලය නිසායි ජනතාවට පාලකයෙකුට ඡන්දෙ දෙන්න හිත දැනීම සකස් වෙන්නේ. එමුණු ජනතාව ඡන්දෙ දුන්නායි කියන කාරණේ අදාළ නැහැ. ජනතාවට ඡන්දයක් දෙන්න කැමැත්ත සකස් වෙන්නේ පාලකයා තුල තියෙනා වූ ආයුෂ වර්ණයේ සැපේ බලය. ඒතකොට මේ ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබුණේ කොහෙන්ද? පෙර ජීවිතයේ සීලය සහ මෛත්‍රියේ දානේ ශක්තිය. තේරෙනවද? ඒ නිසා පාලක පින්වතුන්ලා කියන්නේ ගම්පති දක්වා පෙර ජීවිතයේ මෛත්‍රියේ සංස්කාරයක්මයි. සීලේ සංස්කාරයක්මයි. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ හිතන්න පාලක පින්වතුන්ලාත් නිරතුරුවම මම මෙවැනි තනතුරු වලට ආවේ පෙර ජීවිතයේ සද්ධාවේ සීලේ මෛත්‍රියේ ඵල නිසාමයි. තේරෙනවද? ඒතකොට එහෙනම් අපි තව මේවා ආරක්ෂා කරගෙන සුරක්ෂිත භාවයට පත් වෙනවා කියන විශ්වාසය එතුමන්ලා තුළට එන්න ඕනේ. පක්ෂය කුමක් වුණත් තේරෙනවද? නමුත් එවැනි අවබෝධාත්මක තත්වයක නැතුව තේරෙනවද? යම් බාහිර කරුණු නිසා වාණිජත්වයේ උදෙසා ලාභ සත්කාර උදෙසා ශාසන දුර්වල දිශාවට රාජ්‍ය අරන් යනවා නම් මහත්තයෝ අරසා පින් කරලා මේසා උතුම් තනතුරු වලටපත් වෙච්ච පින්වතුන් අවසානයේ නතර වෙන්නේ සතර අපාය වලින්. මේ මොහොතේ බුදුරජාණන් වහන්සේ ජීවමානව හිටියානම් බුදුරජාණන් වහන්සේ මොහොතක් චුතූපපාත ඥානයට සමවැදිලා දේශනා කරાવી 1948 ඉඳන් මේ දක්වා මේ රටේ ජනාධිපති ධූර ඉසිලු අගමැති ධූර ඉසිලු අයගෙන් සතර අපායට නොවැටි බේරුනේ මේ තනි අතේ ඇඟිලි පහටත් අඩු පිරිසක් කියලා. තනි අතේ ඇඟිලි පහටත් අඩු පිරිසක් කියලා. ඒකයි දේශපාලනය තුල තියෙන අනතුර. තේරෙනවද? ඒ නිසා මේ අනතුර අපි දකින්න ඕනේ. తాවකාලික ආස්වාදයන්ට යට වෙලා කොයි දේ කළත් ප්‍රශ්නයක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රටේ පාලකතුමන්ලා රජවරු භාණ්ඩාගාරයේ විකුණාගෙන කෑවත් අපිට ප්‍රශ්නයක්. බුදුරජාණන් වහන්සේ කියනවා ඔබලාට සංඝයාට ඒක වැඩක් නැහැ. සංඝයාට අදාළ නැහැ. තේරෙනවද? එතුමන්ලා භාණ්ඩාගාරයේ විකුණාගෙන කෑවත් සංඝයාට අදාළ නැහැ. තේරෙනවද? නමුත් සංඝයා ශාසනය උදෙසා ශාසනය දුර්වල කරනවා නම් මහත්වෝ ඒ වෙනුවෙන් නිරතුරුවම විවෘතව දකින්න විවෘතව කතා කිරීමේ අයිතිය බුදුරජාණන් වහන්සේ සංඝයාට දෙන්නේ. ඒ සංඝයාට ඒක දෙන්නේ මහත්වෝ පින්වතුන්ලා කෙරේ අනුකම්පාවෙන්. වෙන දෙයක් නෙමෙයි. මොකද ඒ අය මේ ශාසනයේ අර්ථයන් ශාසනයේ තියෙන වගකීම් ශාසනයේ තියෙන උත්තරීතරභාවය දකින්නේ නැහැ. අනිත් ආගම් හැටියට තමයි ඒ මට්ටමින් තමයි මේ බුදුදහම කියන කාරණේ සම්මා සම්බුද්ධ ශාසනය තියෙන්නේ. ඒ නිසා බයක් නැහැ, සැකයක් නැහැ, විචිකිච්ඡාවක් නැහැ. අත තියන්න දුර්වල කරන්න බයක් නැහැ ඒගොල්ලන්ට. තේරෙනවද? ඉතින් ඒ නිසා සංඝයා හැටියට අනුකම්පාවෙන් සංඝයා හැටියට කරුණාවෙන්මයි අපි මේ කාරණා මතක් කරන්නේ. ඒ කාරණය මොකද? ඔබලා මහා පින් කරපු ඇත්තු නිසා යොතනට ආවේ. ඒ නිසා මේ ශාසනය උපයෝගී කරගෙන මේ ඔබලා ඒ පූජනීය වගකීම ඔබලාට මේ සංස්කාර විසින් පවරලා තියෙන මේ පූජනීය වන්දනීය වගකීම ඉටු කරන්න කියන කාරණේ. තේරෙනවද? එතනදී අපි භික්ෂුන් හැටියට අපි රටේ ආර්ථික ප්‍රශ්න මොනවා තිබ්බත් ඒවට කතා කරන්න අපිට අවශ්‍යතාවය ඒවා බුදුරජාණන් වහන්සේ අපිට අවසරය දීලත් නැහැ, නිදහස දීලත් නැහැ. නමුත් මහත්තයෝ මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න. තේරෙනවද? ආර්ථිකය ඕන පැත්තකට ගියදී මේක අපිට අදාළ නැහැ. ඒවා රකින්නත් බුදුරජාණන් වහන්සේ මාර්ග ධර්මානුකූලව කියලා දිනනවා. තේරෙනවද? නමුත් මේ ශාසනයේ දුර්වල වෙන ස්ථානෙට පාලක පින්වතුන්ලා රාජ්‍ය අරන් යනවා නම් මාත්‍යෝ අනිවාර්යයෙන්ම තමන් හිතන්න දක්ෂ වෙන්න ඕනේ එය ආනන්තරීය පාප කර්මයට දෙවනි වෙන්නා වූ බලවත් අකුසලයක් බවට පත් වෙනවා. තේරෙනවද? මොකද ශාසන අර්ථයන් දුර්වල වෙන්න මාත්‍යෝ අපි ලෝකයාට නිවන් මාර්ග දුර්වල කරලා ශාසන අර්ථයන් දුර්වල වෙන්න අපි ලෝකයාට කුසල් මාර්ගය අහිමි කරලා දානවා. ශාසන මාර්ගයේ ශාසනයේ දුර්වල වෙන්න අපි ජන ලෝකයාට ආර්ය ශ්‍රාංගික මාර්ගය වහලා දානවා. ඒ කියන්නේ මාත්‍යෝ මේ ලෝක ධාතුවේ මීට වඩා අපරාධයක් ලෝකෙ නැහැ. තේරෙනවද? දේවදත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට ගල් ගැහුවාට වඩා බලවත් අකුසලයක් එතන තියෙනවා. මොකද මේ මුළු ශාසනයම අතුරුදහන් වෙන තැනට අපි අරන් යනවා. මේ රාජ්‍ය දුර්වල වුණා. තේරෙනවද? ඉතින් මේ රාජ්‍ය කියන්නේ නිත්‍ය වූ දෙයක් නෙමෙයි. සිංහල බෞද්ධකම නිත්‍ය වූ දෙයක් නෙමෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ ශාක්‍ය වංශය වෙනුවෙන් තුන් පාරක් වෙන්නේ හිටියා. අර විරෝධක කුමාරයා ශාක්‍ය වංශය සමූල ඝාතනය කරන්න යන්නේ
බුදුරජාණන් වහන්සේ දිවසින් දැකලා මගට ඇවිල්ලා විරුඩ කුමාරයා ගමන නවත්තනවා. තේන්න? ඒ කියන්නේ ශාක්‍ය වංශයේ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ දෙන්න එනවා. දෙවනි වතාවෙත් එනවා. තුන්වෙනි වතාවෙත් එනවා. ඊළඟට බලනවා බුදුරජාණන් වහන්සේ ඇයි මේ තුන් වතාවක් මෙහෙම උනේ කියලා. තේන්න? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දිවසින් දකිනවා මේක ශාක්‍ය වංශයේ විනාශයක්මයි කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මැදිහත් වෙන්නේ විරුඩ කුමාරයාම ශාක්‍ය වංශය විනාශ කරනවා. විනාශ කළා අනාථයෙක් වගේ අවසානයේ මහා සාගරයට ගහගෙන යනවා. මහා සාගරයට ගහගෙන යනවා අවසානයේ බෙරෑ නිදාගෙන සාගරයක් අයිනේ මේ වතුරට ඇවිල්ලා ගහගෙන යනවා. ඒ කියන්නේ අර ශාක්‍ය වංශයේ පින්බර මිනිස්සු මරා දැමීමේ අකුසලයේ අර දිට්ඨ ධම්ම වේදනීය විපාක දුන්නා. එනම් මේ සම්මා සම්බුද්ධ ශාසනය දෙවියන් බ්‍රහ්මයන් වඳින්නා වූ සම්මා සම්බුද්ධ ශාසනය. තේරෙනවද? දහස් ගණන් ලක්ෂ ගණන් මිනිස්සු පින් වඩා ගන්න, සිල් ආරක්ෂා කර ගන්න, දන් දෙන, සමාධිය වඩන, මෛත්‍රිය වඩන මේ පූජනීය ශාසනයක් මේක. තේරෙනවද? ඒ විතරක් නෙමේ මේ මොහොතේ ලෝකයේ මේ සම්පූර්ණ සාමය රඳාපවතින්නේ තුන්වෙනි ලෝක යුද්ධයක් තාම මතු නොවුනේ මහත්වෝ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයන් නිසාමයි. මේ මිනිස්යන් අපේ සිංහල බෞද්ධ ජනතාව තුළ තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මයන් තුළ සීලය, මෛත්‍රිය, සමාධිය අන්‍ය ආගම් වල ජනතාවත් තමන්ගේ ආගම් වලට බද්ධ කර ගැනීම තුළයි අද මේ ශාසනයේ මේ තියෙනා වූ සංහිඳියාව ලෝකෙ තුල සකස් වෙලා තියෙන්නේ. එහෙනම් මේ ලෝකයේ තියෙන සංහිඳියාව මේ ආකාරයෙන් පවතින මේ සිංහල බෞද්ධ රාජ්‍යයේ ආදර්ශය සහ දුන්නා වූ පූර්වාදර්ශයන් මුල් වෙලා තියෙනවා. දෙන්න. ඉතින් එහෙමනම් අපේ පුංචි රාජ්‍යයක් කියන තැන උනත් මහත්වෝ මේ පුංචි රාජ්‍ය මේ මුළු ලෝකෙට මහ මෙරක් වගේ පූර්වාදර්ශය පරමාදර්ශය දීලා තියෙනවා ධර්මයේ තුලින්. සීලය තුලින්, සමාධිය තුලින්, මෛත්‍රිය තුලින්. තේරෙනවද? එහෙනම් මෙන්න මේ ශ්‍රේෂ්ඨ වස්තුව මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න. සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න. ඉතින් ඒ ශාසන ආරක්ෂාව මහත්වෝ සංඝයාතේ තියෙන්නේ. නමුත් සංඝයාට කරන්න පුළුවන් අරටුව ආරක්ෂා කරන එක විතරයි. ඒක හොඳට තේරුම් ගන්න. පොත් ආරක්ෂා කරන්න සංඝයාට බෑ. බුදුරජාණන් වහන්සේ පොත් ආරක්ෂා කරන්න කියලා අපිට කියලා නැහැ. ඒ නිසා සීලේ ශක්තිමත් භාවය තුලින් අපි මැරෙන තුරාවට ශාසනය ආරක්ෂා කරලා දෙන්න. තේන්න? මොකද ප්‍රාතිමෝක්ෂය අර්ථය තුල ගිහි පින්වතුන්ලා දක්ෂ වෙන්න ඕනේ, රාජ්‍යයේ නායකයන්ලා දක්ෂ වෙන්න ඕනේ පොත් ආරක්ෂා කරලා දෙන්න. තේන්න? නමුත් පොත් යම් හේකින් දුර්වල කරලා දානවා නම් මහත්යෝ ශාසනයට අත තිබ්බේ නැහැ කියන කාරණේ අදාළ වෙන්නේ පොත් දුර්වලභාවය නිසා අනිවාර්යයෙන්ම අරටෝ දුර්වලභාවයට පත් වෙනවා. තේරෙනවද? ඒ නිසා දැන් මේ කාරණා භික්ෂුවක් හැටියට මම මතක් කළේ අනේ පාලකතුමන්ලා ජනතාවත් කෙරේ කරුණාවෙන්මයි. මොකද නොදන්නා භාවය නිසාමයි මේ දේවල් කරන්නේ. සද්ධාවේ දුර්වලභාවය. කල්යාණ මිත්‍රාශ්‍රයේ දුර්වලයි, සත්‍ධර්ම ශ්‍රවණයේ දුර්වලයි, නුවණින් දුර්වලයි. ඒ නිසාම ආස්වාදයෙන් මත් වෙනවා තියෙන්නේ. රූපය කරේ, වේදනාව, සංඥා, සංස්කාර, විඥානය කරේ තෘෂ්ණාව බැසගෙන තියෙනවා. ඒ බැසගෙන තියෙද්දි මහත්යෝ මේ පූජනීය සම්මා සම්බුද්ධ ශාසනයේ වටිනාකම අර්ථය අපි දකින්නේ නැහැ. ඒ නිසා නිරතුරුව දක්ෂ වෙන්න මේ ලෝකේ කුමක්ද ශ්‍රේෂ්ඨම කුමක්ද කියලා අහුවොත් මහත්යෝ දෙන්න තියෙන එකම උත්තරයයි මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි. ඒසා ශ්‍රේෂ්ඨ දෙයක් මේ ලෝක ධාතුවේ මේ වෙනකොට වෙන ඉතුරු වෙලා නැහැ මහත්යෝ. වෙන ඉතුරු වෙලා නැහැ. තේරෙනවද? එහෙනම් ඒ ශ්‍රේෂ්ඨ ධර්ම, ඒ ශ්‍රේෂ්ඨ සම්මා සම්බුද්ධ ශාසනය බාරකාරීත්වය දරන මේ උතුම් දේශයේ, මේ උතුම් රාජ්‍යය කියන්නේ මහත්යෝ මේ ලෝකේ තවතිසාවට දෙවෙනි වෙන්නා වූ රාජ්‍ය මේකයි. තේරෙනවද? මේක තවතිසාවට දෙවෙනි වෙන්නා වූ රාජ්‍යය. තේරෙනවද? තවතිසාවට දෙවෙනි වෙනවා කියන්නත් බෑ. තවතිසාව අපේ රාජ්‍යයට වඩා දෙවෙනි බලන් ගියා. මොකද තවතිසාවේ දෙවිවරු අපේ රාජ්‍යයට වදිනවා. තවතිසාවේ දෙවිවරු අපේ රාජ්‍යයට වදිනවා. තවතිසාවේ දෙවිවරු චුත වෙන වෙලාවේ තවතිසාවේ අනිත් දෙවියෝ ළඟට ඇවිල්ලා කියනවා ගිහිල්ලා අර රාජ්‍යයේ ඉපදිලා මේ පින්බර රටේ ඉපදිලා පින් කරගෙන නැවත එන්න කියලා. තේරෙනවද? එහෙනම් මහත මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම බින්කඩ වෙන්නේ මෙතන. මෙන්න මේ ශ්‍රේෂ්ඨභාවය අපි දකින්න ඕන. තේරෙනවද? එතකොට මේ ශ්‍රේෂ්ඨභාවය අපි නොදකින තාක්කල් මහත්යෝ අපි නිරේතුරුව ශාසනීය අර්ථයන් දුර්වල කරන දිශාවට ගමන් කරනවා. ඒ දුර්වල කරන දිශාවට ගමන් කරන මොහොතක් පාසා අපි නොදැනුවත්ව මහත්යෝ අරසා පින් කරලා මේ උතුම් ජීවිත ලැබලා අවසානයේ සතර අපායන්ටයි ගාල්වේ. නමුත් ඒ සතර අපාය දුක එසේ මෙසේ දුකක් නෙමෙයි. ඒ නිසා නිරේතුරුව දක්ෂ වෙන්න කොයි දෙයකට අත තිබ්බත් අපිට ප්‍රශ්නයක් නැහැ සංගය හැටියට. නමුත් පුතේ ශාසනයට තියෙන අතනම් සාරා සංක කල්ප ලක්ෂ ගානක් අප්‍රමාණ නිරා දුකක් විඳින හේතුවක්මයි. අප්‍රමාණ නිරා දුකක් විඳින හේතුවක්මයි.
ඒක තේරුම් ගන්න ඕනේ. ඒ නිසා නිරේතුරුව මාත්‍යෝ මේ ශාසනයත් මේ සම්මා අපේ රටත් අතර තියෙන සම්බන්ධය කියන කාරණේ ප්‍රශ්නේ යොමු කළේ. ඒතර මේ ප්‍රශ්නෙට මට කියන්න තියෙන මහත්යෝ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ බාරකාරීත්වය දරන රාජ්‍ය බවට මේ රාජ්‍ය පත් වෙලා තියෙනවා. ඒක තමයි මේ දෙකේ තියෙන විශේෂය. ස්වාමීන් වහන්සේ ශාසන අර්බුදයන් මතුවෙන අවස්ථාවල ගිහි පුණ්‍යතුන්ලා හැටියට බීපුණලා පිනෙන් ශක්තිමත් වන්නේ කොහොමද? මෙහෙමයි මහත්යෝ. දැන් මම ඔබ දැන් මුලින්ම ওই ප්‍රශ්න ගැන පොඩ්ඩක් කතා කළා. ඔබ උත්තරයක් හැටියට. ගිහි පින්වතුන්ලා නිරේතුරුව මහත්යෝ පිනෙන් ශක්තිමත් වෙනවා කියන කාරණා මොකද දැන් අපිට යම් අභියෝගයක් ආවොත් තේරෙනවද? අපිට යම් අභියෝගයක් ආවොත් ඒ අභියෝගය අපිට දිනා ගන්න තියෙන එකම එක තැනක් තමයි මහත්යෝ අපි ශක්තිමත් වෙන්නේ. ධර්මානුකූලව ඒක තමයි මතය. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මහත්ව කොතනකවත් පොලිසිය යන්න, උසාවිය යන්න, බන්ධනාගාරගත වෙන්න, හිරගෙවල් වල දාන්න කියන කාරණය බුදුරජාණන් වහන්සේ ධර්මේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ කොතනකවත් දණ්ඩනය කියන කාරණේ පැනෙව්වේ අවසානෙම තමයි. තේරෙනවද? ඒ දණ්ඩනය පැනෙව්වේ හික්මීම උදෙසා. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ කොතනකවත් මාත්‍යෝ වැරදි කරුවෙක් කියලා හංවඩුව ගැහුවේ නැහැ. ඒක සම්මා සම්බුද්ධ ශාසනයේ තියෙන දෙයක්. තේරෙනවද? නිරේතුරුව බුදුරජාණන් වහන්සේ වැරදි කරුවෙක්ව නිරේතුරුව මාත්‍යෝ ආදර්ශය තුලින් සමාජගත කරනවා. තේරෙනවද? දැන් අඟුලිමාලට එදා ජනතාව මාත්‍යෝ මිනිමරුවෙක් කියලා බෝඩ් එකක් ගහලා තිබ්බේ. බුදුරජාණන් වහන්සේ මිනිමරුවා කියන බෝඩ් එක අයින් කරලා මාත්‍යෝ රහතන් වහන්සේ කියන උතුම් තැනට ගෙනාවා. ඒතකොට මගධ රාජ්‍යයේ හිටපු ප්‍රධාන ගණිකාව අම්බපාලීට ගණිකාවක් කියන බෝඩ් එකක් ගහලා තිබුණේ. බුදුරජාණන් වහන්සේ මේ බෝඩ් එක ගලවලා මාත්‍යෝ උතුම් රහත් උත්තමියක් මාවියක් කියන දැනට අරගෙන ආවා. තේරෙනවද? ඒතකොට අර බාහ්‍ය දාරුචිරිය එදා කොළ ඇඳුමක් කොළ අතු වලින් ඇඳුමක් ඇඳගෙන ආවේ. එදා ජනතාව බාහ්‍යට වැද්දා කියන බෝඩ් ලෑල්ල ගහලා තිබ්බේ. නමුත් ඒ වැද්දා කියන බෝඩ් ලෑල්ල ගලවලා මාත්‍යෝ බුදුරජාණන් වහන්සේ උතුම් රහත් පදවිය තැනට දුන්නා. ඒ වගේම සම්තිස් ඇමතිවරයාට එදා ජනතාව බේබද්දා කියන බෝඩ් එකක් ගහලා තිබ්බේ. නමුත් ඒ බේබද්දා කියන බෝඩ් එක ගලවලා මාත්‍යෝ බුදුරජාණන් වහන්සේ උතුම් රහත් ඵලයේ කියන උත්තරීතර භාවය දුන්නා. ඒතකොට අර පටාචාරාවට එදා ජනතාව පිස්සියක් කියලා බෝඩ් එකක් ගහලා තිබ්බේ. නිර්වස්ත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ආවේ. ඒ පිස්සියක් කියන බෝඩ් එක ගලවලා බුදුරජාණන් වහන්සේ පටාචාරාව රහත් උත්තමයෙක් කියන තැනට එහෙනම් මාත්‍යෝ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කවදාකවත් වැරදි කරුවා මහත්යෝ තව ප්‍රපාතයට ඇදලා දාන ධර්මතාවය නෙමෙයි. වැරදි කරුවා ආදර්ශයෙන් නිවැරදි මාර්ගයට ගන්නා වූ ධර්මතාවය. තේරෙනවද? නිවැරදි මාර්ගයට ගන්නා වූ ධර්මතාවය. ඒ නිසා කොතනකවත් වැරදි කරුවෙක් කියලා බුදුරජාණන් වහන්සේ ඔව්ව තලා පෙලා තව ප්‍රපාතයට එහෙම නැත්නම් විනාශය කරා කවදාකවත් අරණ ධර්මය බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා නැහැ. ආදර්ශයෙන් වැරදි කරුවාම නිවැරදි මාර්ගයට ගන්නවායි කියන තැන. ඒ වගේම බුදුරජාණන් වහන්සේ නිරේතුරුවම වැරදි කරුවාට දඬුවම් කරනවා කියන කාරණයක් අපිට කියලා නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔබට යමෙක් වැරද්දක් කරනවා නම් ඔබ සීලෙන් ශක්තිමත් වෙන්න. සද්ධාවෙන් ශක්තිමත් වෙන්න. මෛත්‍රියෙන් ශක්තිමත් වෙන්න. ඒ ශක්තිමත් භාවය තුලයි ඔහු අනතුරට යන්නේ. ඒ ඔබේ ශක්තිමත් භාවය තුල ඔහුගේ අකුසල් පක්ෂය තව වැඩි වෙනවා. මහත්යා පන්සිල් සමාදන් වෙලා ඉන්න කෙනෙක් නම් යමෙක් මහත්යාට අනතුරක් කළොත් පන්සිල් සමාදන් වෙච්ච කෙනාට අදාළවයි අනතුරේ විපාකයට එන්නේ. නමුත් මහත්යා උපෝසත අටසීල සමාදන් වෙලා ඉන්න කෙනෙක් නම් උපෝසත අටසීලයට අදාළව අකුසලෙ වැඩි. එයා උපෝසත දසසීලයේ සමාදන් වෙච්ච කෙනෙක් නම් දසසීලයට අදාළව එයාගේ අනතුර වැඩි, අකුසලෙ වැඩි. එහෙනම් හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ අපි ශක්තිමත් වෙන්න අභියෝගය. අපි ශක්තිමත් වෙන්න. දැන් නිරේතුරුව බුදුරජාණන් වහන්සේ දේව දත්ත මරණීය තර්ජන එල්ල කරද්දී ආර්ය සීලෙන්, ආර්ය සමාධියෙන්, ආර්ය ප්‍රඥාවෙන් තව ශක්තිමත් භාවයට පත් වුණා. ශක්තිමත් භාවයට පත් වෙන්න අවශ්‍යතාවය බුදුරජාණන් වහන්සේ නැහැ. උන්වහන්සේ සියල්ලම පරිපූර්ණයි. නමුත් උන්වහන්සේ ඒ සීලයන් තුල, ඒ ආර්ය සීලය, සමාධිය, ප්‍රඥාව තුලම ජීවත් වුණා. ඒතර කෝකාලික හාමුදුරුවෝ සාරිපුත්ත මහරහතන් වහන්සේට පීඩා කරද්දී සාරිපුත්ත මහරහතන් වහන්සේ තව ආර්ය සීලේ, ආර්ය ප්‍රඥාවේ, ආර්ය සමාධියේ ශක්තිය තුල පිටියා. අර මෙත්තිය භික්ෂුණිය ධබ්බමල්ල පුත්ත රහතන් වහන්සේට පීඩා කරද්දී ඒ ධබ්බමල්ල පුත්ත රහතන් වහන්සේ තව ආර්ය සීලේ, ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව තුල ශක්තිමත් වුණා. ඒතකොට ඒ වගේ අර මාගන්ධියා බුදුරජාණන් වහන්සේට අප්‍රමාණ මේ චෝදනා විවේචන එල්ල කරද්දී
බුදුරජාණන් වහන්සේ තව ආර්ය සීලය, ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව නුවණින් මෙනෙහි කරමින් ජීවත් වුණා. නමුත් මහත්වෝ අවසානයේ මේ සියල්ලම බලවත් අනුතු වලට ගියා. තමන්ට මේ හිංසා කළා, පීඩා කළා, චෝදනා කළා කියලා පොලිසිය ගියාද? රජකුමාර පැමිණිලි කරාද? එහෙම කරන්න ගියේ නැහැ. එහෙම කරන්න ගියා නම් අපි දඬණයට ලක් වෙනවා. දැන් වර්තමාන සමාජයේ මොකද්ද වෙන්නේ? අපිට වැරද්දක් කළා කියලා මහත්වෝ ඒ වැරද්ද කිරීම නිසා අපි පෙරලා දඬණයට පත් වෙනවා. අපි පොලිසිය යනවා කියන්නේ, උසාවි යනවා කියන්නේ මහත්වෝ නිරේතුරුවම අනුන් නිසා අපි දඬණයට ලක් වෙනවා. ඒ නිසා යම් අභියෝගයක් අපිට එද්දී ඒ අභියෝගය දිනන්න තියෙන එකම එක විශ්වාසය තමයි මහත්වෝ අපි සීලයෙන්, අපි සද්ධාවෙන්, අපි මෛත්‍රියෙන් ශක්තිමත් වෙනවා. තේන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගයයි. තේන බුදුරජාණන් වහන්සේ ශක්තිමත් භාවය තුළ සුප්‍රබුද්ධ රජතුමාට සිද්ධ වුණා පොළොව පලාගෙන අවීචයට යන්න. දේවදත්තට සිද්ධ වුණා පොළොව පලාගෙන අවීචයට යන්න. එහෙනම් මාත්තු ඒ විශ්වාසය අපිට තියෙනවා. ඒ විශ්වාසය අපිට තිබෙතන අපිට අසාධාරණයක් වුණා, රටට අසාධාරණයක් වුණා, ශාසනයට අසාධාරණයක් වුණා කියන තැනදී කවදාක්වත් එයා පංච නීවරණ වඩාගෙන අසාධාරණයට එහෙම සටන් කරන්න යන්නේ. මොකද එහෙම කරන්න යනදී එයා දන්නවා අනුන් නිසා Taman දඬණයට ලක් වෙනවා කියන කාරණේ. තේරෙනවද? ඒ නිසා නිරේතුරුව මහත්වෝ ධර්ම මාර්ගය තුල අපි ගමන් කරන කෙනෙක් නම් කොයි ආකාරයෙන් අසාධාරණයක් අපේ ඉදිරියට ආවත් ඒ අසාධාරණය තුල මෙත් සිතින්මයි සිල්පද පහ ආරක්ෂා කරන සිතින්මයි අපි ඉස්සරහට යන්නේ. තේරෙනවද? ඒ යන්න මහත්වෝ අපේ ශක්තිමත්භාවය වැඩි වෙනවා. ඒ ශක්තිමත්භාවය වැඩි වෙන්න අර අභියෝගය කරන්නා වූ පිරිසට තියෙනා වූ අකුසල විපාක ඒ වැඩි වීම නිසා මහත්වෝ ඒගොල්ලෝ ධර්මානුකූලව අකුසලයේ දිශාවට, විනාශයේ දිශාවට, පරාජයේ දිශාවට පත් වෙනවා. ඒසා ශාසනය අනතුරු සිද්ධ වෙන හැම මොහොතකම ජනතාවක් හැටියට, සංඝයා හැටියට අපිට කරන්න තියෙන එකම එක දෙයයි තව සීලේ ශක්තිමත්භාවය තුළ ශක්තිමත් වෙන්න. මෛත්‍රියේ ශක්තිමත්භාවය තුළ ශක්තිමත් වෙන්න. සද්ධාවේ ශක්තිමත්භාවය තුළ ශක්තිමත්. ඒ ශක්තිමත්භාවය තුළ මහත්වෝ අනිවාර්යයෙන්ම අර අනතුරු කරන්නා වූ පුද්ගලයන් බලවත් අනතුරු වලට, අකුසල් භාවයන්ට වැඩි වෙලා මහත්වෝ ඒක ධර්මානුකූලව වෙන්න දින දෙයක් ඒක අපිට අදාළ නැහැ. ඒ වෙන දේ බුදුරජාණන් වහන්සේ දේවදත්තට වෙන දේ කවදාකවත් හිතුවේ නැහැ. එච්චරයි. කෝකාලික හාමුදුරන්ට වෙන දේ කවදාකවත් සාරිපුත්ත මහ රහතන් වහන්සේ හිතුවේ නැහැ. ඉතින් Taman කරගන්නවා නම් කරගන්න. මේකට අපිට කරන්න දෙයක් නැහැ. අපිට තියෙන්නේ මේ සෑම ශාසන ජාතික අරුදයන් ඉදිරියේ මාත්‍යෝ තව සිල්පද ආරක්ෂා කරගෙන මෛත්‍රිය තුල ශක්තිමත් වෙන්න. තේරෙනවද? මෛත්‍රිය තුල ශක්තිමත් වෙමින් අභියෝගයන්ට ධර්මානුකූලව මුහුණ දෙනවා. අභියෝගයන්ට ධර්මානුකූලව මුහුණ දෙනවා. තේරෙනවද? වචනයක් කතා කළත්, වචනයක් විවේචනයක් කළත්, ප්‍රශ්නයකට උත්තර දුන්නත් ඒ සෑම දෙයක්ම කරන්නේ සුවපත් වේවා කියන මෙසිත හිතේ තියාගන්න. ඒක තමයි ධර්මානුකූලතාවය. තේරෙනවද? මේ මෙසිත හිතේ තියාගෙන අපි වචනයකට, ප්‍රශ්නයකට පිළිතුරක් දෙන මොහොතේ, අභියෝගයට උත්තරයක් දෙන මොහොතේ Taman ආනිසංස 11ක් ජීවිතේට උත්තර තමයි තන්නේ. අපි ආනිසංස 11ක් ජීවිතේට අරගෙනයි ප්‍රශ්නෙට අපි විසඳුම නැත්නම් අපි උත්තරේ දෙන්න යන්නේ. ඒ ආනිසංස 11 ගන්න මොහොතේම මහත්වෝ ප්‍රශ්නේ ඉදිරිපත් කරන කෙනා, ප්‍රශ්නේ නගන චෝදනා කරන කෙනා අකුසලෙන් අනාථභාවයටපත් වෙනවා. මොකද මෙතන මේ ආනිසංස 11කින් අපි ශක්තිමත් වෙනවා. එයා ඒ චෝදනා කරන්නේ, එයා පහර දෙන්නේ මෛත්‍රී ආනිසංස 11ක් ඒ මොහොතේ වර්තමානයේ ශක්තිමත් වෙච්ච කෙනෙක්. තේරෙනවද? ඒ නිසා මොනම අභියෝගයක් උදෙසා වූ මහත්වෝ ධර්මානුකූලව අපි පිළිතුරු දෙනවායි කියන්නේ නිරේතුරුවම සීලේ ශක්තියෙන්, මෛත්‍රියේ ශක්තියෙන්, මේ සද්ධාවේ ශක්තිය තුල අපි ශක්තිමත් වීම භාවය තුලමයි. අභිවාදන සීලිස්ස නිච්ඡං වජ්ජාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු සද්ධර්ම ශ්‍රවණය කිරීමේ කුසලයේ පිංතුල්ලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ පිණිසත් මේ ජීවිතයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධයේ පිණිසත් මේ පින් උත්තම ශක්තියක් වේවා කියලා සාදු කියනවා. සාදු.